අත උසන බාන මෙතන ඉන්න එක්කෙනෙක් හරි පොයේ දවසට සිල් පදයක් කැඩුනහම නැවත ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා හරි ලොකු හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා හරි සිල් පද අලුත් කරගත්ත කට්ටිය අත උස්සන. එක්කෙනෙක් නැහැ. ඒ කියන්නේ මෙච්චර කාලයක් මොකද වෙලා තින්නේ? සිහියෙන් ඉඳලා නැහැ. සිල් පදේ කැඩුනද කියලාවත් සිල් පදේ නෙමෙයි බෙල්ල කැඩුනක් දන්නේ නැහැ උපාසකම්මලා. අද ඉඳලා මතක තියාගන්න සිල් සමාදන් වෙන දවසට සමාදන් වෙන පැයේදී මතක තියාගන්න මුල්ම වෙලාවේ මතක තියාගන්න ඕන මොකද්ද? මම මේ සිල් පද පිළිබඳ සිහියෙන් ඉන්නවා. මගේ අද අපි දුමු ඔන්න දැන් ඔයා දානේ ගත්තා 11:45ට නැවැත්තුවා අපි දුමු එකට විතර ඔයාට ගෙනත් දෙනවා තේ එක කමක් නැහැ කහටනේ කහට කැපයි හැබැයි ගෙනල්ලා දෙන කහට එකත් එක්ක කිරි ටොපියක් කපයි දැන් ඔයාගේ මෝඩකමට මොකද කරන්නේ ඔයා කිරි ටොපිය ගිලිනවා ගිල්ල ගමන් දැනගන්න මොකද්ද කවුරු හරි ඇවිල්ලා කියනවා දැන් ඔයාට ටික වෙලාවක් යනකොට මතක් වෙනවා කිරි ටොපියක් නේ කෑවේ මොකද කරන්නේ ශික්ෂාපදේ විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි දිව කොහෙටද බුදුමැදුරට වැඳ බුදුහාමුදුරන්ට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ තියෙන අනුවණකමට මගේ තියෙන අසතියට මගේ තියෙන මෝඩකමට මගේ තියෙන සතිය දුර්වලකමට මගේ සිල්පදයේ කැඩුනා භාග්‍යවතුන් වහන්සේ මට කමා කරන සේක්වා මම නැවත සිල්පදයේ සමාදන් වෙනවා මොකද සිල්පදේ විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි අන්න සමාදන් වෙලා ප්‍රෙස් එකේ එනවා දැන් මේ බලන්න අම්මලා ඔහොම කරන්නේ නැතුව ඉඳලා ඉන්නව නිකන් ලක්ෂයට කොඩිය දාගෙන මොකුත් වෙන්නේ මරණ ආසන්න වෙලාවේ චිත්‍රපටිය වගේම ඇවිල්ලා පේනවා ඒක තමයි මම දැන් කිව්වේ විහාරකට යන්න තු බුදුහාමුදුරුවෝ ගාව යන්න තු නෑ මෙහෙමයි ශාලාවේ ඉඳගෙන උනත් බුදුහාමුදුරුවෝ ගාවට ගියාම පොඩි රැකවරණයක් තියෙනවනේ මං අම්මා තේරෙනවද කියන එක ඇයි මගේ බුදුහාමුදුරුවෝනේ ධර්ම ස්වාමී ඇයි වට බුදුහාමුදුරුවෝ ගාවට යන්න කියලා ලැජ්ජයි වගේද බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා වැඳලා සමාව ගන්න ඕන ස්වාමීනි මගේ මෝඩකමට මේක උනා කියලා බුද්ධ රත්නේ කමා කරගෙන ධම්ම රත්නේ කමා කරගෙන සංඝ රත්නේ කමා කරගෙන මගේ අසතිය දුරු කරගෙන සතිමත් වෙන්න ඕනි පැහැදිලිද ඇයි බුදුහාමුදුරුවෝ ගාවට යන්න බැරි ශාලාවේ ඉඳලා දුවන බුදුමැදුරට. හරිය නිකන් කිලෝමීටර් 75ක් තියෙන බස් එක යන්න ඕන වගේ. ඈ? මොකද අම්මා? අනේ අම්මා ඉතින් ප ဋ ාණේ කරන්න හම්බෙන්නේ නැහැ වුණා. ඒ හතර ආයින චතුපාරිශුද්ධ සීලය කියලා කියන ආජීව පාරිශුද්ධ සීලයයි ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ සීලයයි ඊට පස්සේ නෑ ආජීව පාරිශුද්ධ සීලය ඊට පස්සේ මොකද කිව්වේ? නෑ ආජීව පාරිශුද්ධ සීලය ඊළඟට මම මොකද කිව්වේ දෙවෙනි එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය ඉන්ද්‍රිය සංවර සීලය කියන හතර. ඒකෙදි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඉන්ද්‍රියෝ සංවර කරගන්නවා. ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය කියලා කියන්නේ අර දැන් අපි හිතමු මොකද්ද මේ ආහාර ආදිය ගන්නකොට ඒවයි මොකද්ද වෙන්නේ? ඒවයි ඒ සිව්පසය සිව් ප්‍රත්‍යෝ ඕනවට වඩා නිකන් වැඩිපුර ගන්නෙ නෑ ප්‍රමාණාත්මකව ගන්නවා ප්‍රත්‍යවේක්ෂා කරමින් ගන්නවා ඒක ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ මොකද්ද දැන් අම්මට දීපු දස සීලය නම් දස සීලය ඊට පස්සේ අනිත් එක මොකද්ද කිව්වේ මම කියාගෙන යනකොට අමතක වෙනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ දැන් එදාට අර මොනවාද අපි කියන්නේ දැන් අනුන් දෙන දෙයක් නේ වළඳන්නේ තේරෙනවද කියන එක? අනුන් දෙන දෙයක් ගන්නෑ. එදාට තමන් හම්බ කරගෙන ගන්නෑ, තුවක්කු පතුරම් විකුණලා ගන්නෑ, අරක්කු සිගරට් විකුණලා ගන්නෑ. එහෙම අරගෙන නෙමෙයි එදාට කන්නේ. අන්න ඒ විදිහට එදාට සිව් පිරිසිදු සීලය, චතු පාරිශුද්ධ සීලය රකින්න. හරිනේ? දැන් අර ප ဋ ාණයට සම්බන්ධ නිසා මම මේක ගොඩක් විස්තර කරන්නේ නැහැ. ඔතනින් කෙටියෙන් මාතෘකාව විතරක් කියලා අවසන් කරන්නම්.